මම්මි හිසරි දෙනවා. නමුත් එකවරම දන්නේ නැහැ. කලින් දැනෙලා නැහැ එහෙම. හිතනවා කවුරුන් හෝ මාව විනාශ කරන්න එනවා වගේ. මට බයක් දැනෙනවා. එසේනම් අපි නන්නුවේ වෙත පිටත් වෙමු. වහාම. මෙසේ කිරීම නිවැරදිද? මා මෙතරම්ම දුෂ්ට වූයේත් මායා බලයට අවනත වූයේත් නුඹ නිසයි. අවසානයේ මම මායාවිමනට පියමැන්නා. කුමක්ද පැවසුවේ? මායාවිමනට? ඔබට එයින් පලක් නැහැ. ඔබ නොදන්නවද? යක්ෂයාගේ පැවැත්ම මිනිසාගේ අවසානය බව. නිහඬ වෙනු. අනුන් ගැන නොවෙයි තමා ගැන සිතනු. ශ්‍රයනුවේ නුඹ අවසානයි. නුඹ සතු පළඳනාවට මෙතරම් බලයක්? සිතුවේ නැහැ ඔබ මෙතරම් දුෂ්ටයි කියා. මා විනාශ කරනු කුමක්ද සිතන්නේ? කුලදේවතාවියනි කරුණාකර එසේ නොකරන්න. තීන්චීන් එපා අයදින්න. තීන්චීන් ඔබේ ගුරුවරිය දැනටමත් මායා බලයට හසු වී අවසන්. කුලදේවතාවියනි එතුමියගේ බලය නිදි අවසන්. කිසිවෙකුට හානි කළ නොහැකි. මෙවර පමණක් සමාව දෙන්න. දන්නවද? මායා රජු පැරදිවීමයි මට අවශ්‍ය. ඉන්පසු සොහොන් ගැබ වෙත යනවා. යලිත් මා නන්නුයේ වෙත නොපැමිණේවි. ස්තුතියි කුලදේවතාවියනි. ශ්‍රියන්යුවේ මගේ බල බිඳ දමන්නද නුඹ උත්සාහ කළේ. මා මියනතුරු නුඹට සමාවක් නැහැ. ඔත්තමාවියනි අමතක කරන්න. කුලදේවතාවිය අපේ සතුරකු නොවෙයි නේද? නිහඬ වෙනු. ඔබට කුමක් සිදු වෙලාද? කිසිවක් නෑ. එසේ නොවේ. තියන් කන්දේ සිට පැමිණි පසු ඔබේ හැසිරීම වෙනස්. පැවසුවනේ කිසිවක් නෑ. මෙම දින කීපේ මම සිටියේ සිත් ඇවුලෙන්. එම නිසාම ඔබට බැන වදින්න ඇති. ඒ සියල්ල පසුගිය දේවල්. හොඳයි. ජීවමුතුව කුමන මුතුවද? මම ඔබට තියන් කන්දට යාමට පෙර ලබා දුන්නේ. ඇත්තටම ෆංහන් කුමරිය පැහැරගත්තා. මොනවා? ෆංහන් කුමරිය එය පැහැරගත්තා. මම දුන් ජීවමුතුව නැති කරගත්තා. ඒ බව මගෙන් සඟවාගෙන සිටියා. නුඹ දන්නවද එහි වටිනාකම කෙතරම්ද කියා? මෙලෙස මාහට ඔබ දොස් නගන්න එපා. ඇය සතුයි දේව බලය. ඇය බොහෝ බලවත්. මගේ දිවි රැකුමත් භාග්‍යයක්. ඔබ කළ දෙයින් මා සතුව තිබූ බලයත් හීන වී කියා. එහි වටිනාකම ඔබට ඇත්තටම වැටහුණේ නැද්ද? මා කුමක් කරන්නද? දිවි රැක ගන්න තූමනයි. එය නොවේ වටිනාම දේ. පවසන්න ඔබ. ජීවමුතුවද මට වඩා වැදගත්? ජීවමුතුව. හොඳයි. මට වැටහුණා. නුඹ මාව යොදාගත්තා. මතකද නුඹත් මාව යොදාගත්තා නන්නේ කටයුතු වලට? ඒ දිනවල අප දෙදෙනා කටයුතු කළේ ඉතා සහයෝගයෙන්. මේ ලෝකයේ පවතින්නේ ආත්මාර්ථය නිසා. එසේ නොමැති කෙනා බොහෝ විට ජීවන තරඟයෙන් පරදිනවා. එසේ නොවේද?
ඔබ මට දුන් පොරොන්දු අමතක වුණාද? නුඹ රැවටිලි කාරයක්.